කාගේ දායකයෙක්ද? නුඹ කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. අන්න ඒ වෙලාවේ පින්සනේ ඔය කියන ગાත 10 කියාගෙන ගියා. ඔය කියන ગાත 10 කියනකොට නිගණ්ඨනාථ පුත්තගේ මූණමවල බලන්න. අන්තිමට අහනවා ඈඹුල ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ගුණ ඔබ ඔච්චර දන්නේ. කවද ඉඳලාද ඔබ ශ්‍රාවකත්වයට පස්සනේ? ඔබ මෙච්චර කල් මගේ ශ්‍රාවකයා වෙලානේ හිටියේ. කොහොමද ඔච්චර ඒව දන්නේ? ඒලා කියනවා මල් තියනවා නම් දක්ෂ මාලාකාරයෙකුට මල් ගොතන්න බැරි අය ඕනේ තරම්.